ඉතින් සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අපි අද දවසේත් බලමු අපේ ලක්ෂ 39 ටාගට් එක ඇචීව් කරගන්න යන ප්ලෑන් එකේ අපි බලමු අද දවසේදී 36 37 කියන දවස් දෙකේ ටාගට් එක අපිට ඇචීව් කරගන්න පුළුවන් වෙයිද? මේ ප්ලෑන් එක ඇචීව් කරගන්න අපි උත්සාහයක් දරමු. ඉතින් කලින්ම ඩොලර් 23.70කින් අපිට අපේ රිස්ක් මැනේජ්මන්ට් එක හදාගන්න ඕනේ යාළුවනේ 23.70කින්. එතකොට 0.79ක් අපේ පළවෙනි ස්ටේක් එක ට්‍රේඩ් එකට ගන්න ඕනේ. ඉතින් විනාඩි දෙකකින් මම ට්‍රේඩ් එක ගන්නවා. අපි බලමු අපි අද කොහොමද පළවෙනි ට්‍රේඩ් කීපය ගන්න. ඔල්රෙඩි 50 කියන මාකට් එක සිලෙක්ට් කරලා මම හෝල් එකක් විදියට පළවෙනි ට්‍රේඩ් එක දෙන්නම්. හෝල් එකක් විදියට ඔල්රෙඩි 50 මාකට් එක දුන්නා. අපි බලමු මේකේ ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. මාකට් එක පොඩ්ඩක් රෙඩ් කැන්ඩල් එකක් හෝ දෙකක් හැදෙයි කියලා හිතලා ගත්තේ. අපි බලමු 144ක දැනට ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් බලමු මේ ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය අපිට සාර්ථක විදිහට select market option එකකින් ගන්න පුළුවන් වෙයිද? දැනටම 159ක වගේ ප්‍රොෆිට් එකක් අපිට තියෙනවා. විනාඩි දෙකකින් තමයි මේ ට්‍රේඩ් එක අපි ගත්තේ. අපි බලමු තව විනාඩි එකකුත් තත්පර 19ක වගේ කාලයක් ඉතුරු වෙලා තියෙනවා. අපිට හොඳ ප්‍රොෆිට් එකක් ආවොත් මේක අපි ක්ලෝස් කරලා ගමු 174යි. 173කින් මම මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගත්තා. 0.58ක් පළවෙනි ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය අපිට ප්‍රොෆිට් එකක් විදියට ලැබුණා. ඉතින් බලන්න 36 වෙනි දවසේ ටාගට් එක 1.12යි 0.58ක් දැනටමත් අපි ප්‍රොෆිට් කරගත්තා. අපි බලමු 0.79කින්ම නැවතත් මේක මම විනාඩියකින් දෙන්නම් ඩවුන් ට්‍රේඩ් එකක් විදිහට මාකට් එක පොඩ්ඩක් ඩවුන් එකකට යයි කියලා හිතලා අපි බලමු මේකේ අපිට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වේද ට්‍රේඩ් එක මොකද වෙන්නේ කියලා මේ විනාඩිය ඇතුළත. යාළුවනේ 70කවත් ප්‍රොෆිට් එකක් ලැබුණොත් තමයි මම ට්‍රේඩ් එකක් ක්ලෝස් කරලා ප්‍රොෆිට් එක ගන්නෙ. තත්පර 38ක් තව තියෙනවා. පොඩි බලන්න ග්‍රීන් කැන්ඩල් එකක් හැදෙනවා මාකට් එකේ රටාවේ විදිහට. මාකට් එක අප් එකට යන්නත් පුළුවන්. බලන්න මාකට් එක ලොකු ග්‍රීන් කැන්ඩල් එකක් හැදෙන්නේ යාළුවනේ. ඉතින් ඒක ලොස්ට් වුණොත් අපි මොකද කරන්නේ? අපි ළඟට 1.25කින් අපි ට්‍රේඩ් එක ගන්න වෙනවා. ගොඩක් දුරට මේක ලොස්ට් වෙයි. දැන් තමයි 100ක ලොස්ට් එකක් තියෙනවා. දෙවනි ට්‍රේඩ් එක 1.25කින් අපිට ගන්න වෙනවා. 50 කියන එකෙන් බලමු. හරි. මේ මාකට් එකේ රටාව විදිහට මන්ට මේක නැවතත් ප්‍රයිස් එකක් විදිහට ගන්න. බලන්න මේක පොඩි රීටෙස්ට් එකක් වෙලා නැවතත් පොඩි අප් එකකට යයි කියලා හිතලා මම ගන්නවා මේක රයිස් එකක් විදිහට. බලමු අපි මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියන එක. ඉතින් බලන්න රෙඩ් කැනල් කීපයක් හැදුනා. ඒ වගේම මේ ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය අපිට 120ක ප්‍රොෆිට් එකක් දැන්න තියෙනවා 135යි 150යි. අපි බලමු 170ක්වත් ලැබුණොත් තමයි මේ ට්‍රේඩ් එක සාමාන්‍යයෙන් මම ක්ලෝස් කරගන්නේ. 159යි 172යි 175යි 175කින් මම මේ ට්‍රේඩ් එකත් ක්ලෝස් කරගත්තා. හරි. ඉතින් 1.725 මම 175කින් ක්ලෝස් කරගත්තා. බලමු අපි ඊළඟ එක මම 0.61කින් දෙන්න ඕනේ. ඉතින් යාළුවනේ 0.79කින් මම දෙන්නම් ඊළඟ ට්‍රේඩ් එක 0.79 ගාන මම මේකත් ඉක්මනටම රයිස් එකක් විදියට දෙනවා. මාකට් එක පොඩ්ඩක් අප් එකට යයි කියලා හිතලා දෙන්නේ බලමු අපි. මාකට් එකේ රටාවේ විදිහට අප් එකට යයි කියලා දුන්නා මම 60කට වඩා වැඩි ප්‍රොෆිට් පර්සන්ටේජ් එකක් 70ක් වගේ ලැබුණොත් මම මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්නවා. බලමු. තව තත්පර 40ක කාලයක් තියෙනවා. 121යි 131යි. ඉතින් යාළුවනේ බලමු අපි. ඉතින් මම මේක ක්ලෝස් කරගත්තේ බලන්න 738 ප්‍රොෆිට් එකකින් ක්ලෝස් කරගත්තේ. $56ක් තිබ්බ account එකේ. ඉතින් ටාගට් එක මම අචීව් කරගත්ත යාළුවනේ. ඒකයි මම මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගත්තේ.
ඉතින් ගොඩාක් සරලව 30 වෙනි දවසේ ටාගට් එක achieve කරා. බලන්න ඩොලර් 1.712යි හොයන්න උවමනාව තිබ්බේ. හැබැයි මම 57.73 ඉතින් 1.12කට වඩා වැඩි මුදලක් හොයලා තියෙනවා. ඉතින් මේක නැවතත් මම විනාඩි 2ක් කරගන්න. අපි බලමු ඊළඟ ට්‍රේඩ් එක ගන්න අපිට රිස්ක් එක කීයකින් හදා ගන්න ඕනද කියලා. ඩොලර් 24.20කින් ඊළඟ එකේ රිස්ක් එක හදා ගන්න ඕනේ. අපිට නැති වුණොත් ට්‍රේඩ් 7ක්ම ලොස්ට් වෙලා ගියොත් අපිට ඩොලර් 24.20ක් තමයි අපේ ලොස්ට් එකට යන්නේ. ඉතින් යාළුවනේ 7.80කින් පළවෙනි ට්‍රේඩ් එක අපි හදා ගන්න වෙනවා. 7.80කින් අපි බලමු quality 50 මාකට් එකේම ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් වෙයි ගොඩක් දුරට බලමු. මම මේක ගත්තේ ට්‍රේඩ් එක පොඩ්ඩක් මාකට් එක අප් එකට යයි කියලා හිතලා බලමු අපි. quality 50 මාකට් එකේ රටාව විදිහට බොඩි අප් එකට යන්න ඕනේ මාකට් එක අපි බලමු. මේ විනාඩි දෙක ඇතුළත අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වේද? ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය මොනවා වේද කියලා. නැවත ට්‍රේඩ් කැන්ඩල් එකක් නම් හැදෙනවා. බලන්න මාකට් එක අප් එකට ගිහලා නැවතත් ඩවුන් එකකට යනවා. මේ විදිහට නැවතත් ට්‍රේඩ් කැන්ඩල් කීපයක් තමයි හැදෙන්නේ. බලමු අපි. විනාඩි දෙකකින් මේ ට්‍රේඩ් එක ගත්ත දැනට ට්‍රේඩ් එක ලොස්ට් එක තියෙන්නේ. තව විනාඩියකුත් තත්පර 16ක කාලයක් තියෙනවා. දැනට ට්‍රේඩ් එක ලොස්ට් එක තියෙන අපි බලමු. මේකේ ප්‍රතිඵලය මොකක් වේද කියන එක අපිට තාම කියන්න බෑ. බලමු අපි. තව විනාඩියක වගේ කාලයක් ඉතුරු වෙලා තියෙන මේ ට්‍රේඩ් එක. බලමු අපිට ප්‍රොෆිට් කරගන්න පුළුවන් වේද නැත්නම් ට්‍රේඩ් එක ලොස්ට් වෙයිද කියලා. තව තත්පර 51යි යාළුවනේ. දැනට ට්‍රේඩ් එක ලොස්ට් එක තියෙන්නේ. අවසාන අවස්ථාවේදී ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකකින් ක්ලෝස් වෙයිද කියලා අපිට කියන්න බෑ. අපි බලමු. මාකට් එකේ රටාව විදියට මාකට් එක කැන්ඩල් එකක් හැදෙයි කියලා තමයි මම ට්‍රේඩ් කීපෙම ගත්තේ. තව තත්පර 33යි අපි බලමු. 120ක ප්‍රොෆිට් එකක් අපිට ලැබුණා. බලමු අපිට කියන්න බෑ දැන් ප්‍රතිඵලය මොනවා වේද කියන එක. තත්පර 25යි 133යි බලමු අන්තිම තත්පර 19 යන්නේ බලන්න නැවතත් ඩවුන් එකකට මාකට් එක යනවා. ඉතින් බලන්න අපිට ප්‍රොෆිට් පැත්තට ට්‍රේඩ් එක ගිහලා නැවතත් ඩවුන් එකකට මාකට් එක යනවා. මේ ට්‍රේඩ් එකත් ගොඩක් දුරට ලොස්ට් වෙන්න අවස්ථාවක් තියෙනවා. මේ ට්‍රේඩ් එක ලොස්ට් වුණොත් අපි 1.728කින් ඊළඟ ට්‍රේඩ් එක අපිට ගන්න වෙනවා. ඩොලර් 1.728කින් අපි බලමු 50 කියන මාකට් එකේ ඊළඟ එක 1.728කින් මම ගන්න උත්සාහයක් දානවා බලමු. මේකත් මම දෙන්නම් රයිස් එකක් විදිහටම රෙඩ් කැන්ඩල් එකක් තමයි හැදිලා තියෙන්නේ. හැබැයි මාකට් එක අප් එකට යයි කියලා හිතලා මම ගන්නවා බලමු. රෙඩ් කැන්ඩල් එකක් හැදෙනවා. ඉතින් ඊළඟ කැන්ඩල් එක බලමු අපිට ග්‍රීන් කැන්ඩල් එකක් හැදෙයිද නැත්නම් නැවතත් රෙඩ් කැන්ඩල් එකක් හැදෙයිද කියලා බලමු. මාකට් එක ස්ට්‍රෝන් රෙඩ් කැන්ඩල් එකක් නම් හැදුණා. ඉතින් පොඩි අවදානමක් තියෙනවා. පොඩ්ඩක් පහළට ඇවිල්ලා නැවත ඉහළට යන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ට්‍රේඩ් එක ලොස්ට් වුණොත් අපිට ඊළඟ ට්‍රේඩ් එක බලමු මේක ලොස්ට් එකක් විදිහට දුන්නොත් හදිසියවත් ඊළඟ ට්‍රේඩ් එක අපිට 1.97කින් ගන්න වෙනවා. දැනට ට්‍රේඩ් එක ලොස්ට් එක තමයි තියෙන්නේ. තව විනාඩියකුත් තත්පර 21ක කාලයක් තියෙනවා. ට්‍රේඩ් එක දැනට ලොස්ට් එක තියෙනවා. බලමු අපි අවසාන විනාඩියේදී අපිට ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය මොකක් වේද කියන එක අපි බලමු. දැන් ට්‍රේඩ් එක ලොස්ට් එක කියන්න බෑ අපිට. ට්‍රේඩ් එක ප්‍රතිඵලය අවසාන විනාඩියත් එක්ක අපිට කියන්න බෑ. බලමු අපි තත්පර 53ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා යාළුවනේ. බලමු අපි මේ ට්‍රේඩ් එක කලින් ඔයාලා දැක්කා මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකකට ඇවිල්ලා අවසාන මොහොතේ ලොස්ට් එකකින් ක්ලෝස් වුණා. ඒ නිසා මේ වගේ පොඩි ටයිම් ෆ්‍රේම් තියෙන ට්‍රේඩ් වල අපිට කියන්න බෑ ප්‍රතිඵලය මොනවා වේද කියලා බලන්න. ඒකත් ප්‍රොෆිට් එකකට ගිහලා නැවතත් ට්‍රේඩ් එක ලොකු රෙඩ් කැන්ඩල් එකක් හැදෙනවා. බලන්න තත්පර 27යි තියෙන්නේ. මේක ප්‍රොෆිට් පැත්තට ගිහිල්ලා නැවතත් හැදෙන්නේ ඩවුන් එකකට කැන්ඩල් එක. දැන් මම කියන්නේ මේ වගේ පොඩි ටයිම් ෆ්‍රේම් වල ගන්න ට්‍රේඩ් ගොඩක් අවදානම් සහිතයි. අපිට කියන්න බෑ අවසාන වෙනකම් ප්‍රතිඵලය මොන වගේ තත්ත්වයක් උදා වේද කියන එක. තත්පර 8යි 7යි 6යි 5යි 4යි 3යි
2.1. ඒ ට්‍රේඩ් එක 1.22ක් ප්‍රොෆිට් එකක් ලැබුණා. ඉතින් 1.28 ට්‍රේඩ් එක අපිට ප්‍රොෆිට් එකක් ලැබුණා. ඊළඟ එක 0.62කින් ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මම මේක 0.80කින් නැතුව 0.62කින් ගන්නම්. already 50 කියන මාකට් එක මේකත් මම එක විනාඩියකට අප් එකක් විදිහට දෙනවා. මාකට් එකේ තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එක නිසා බලමු. එක විනාඩියකින් දුන්නේ මොකද මේ වීඩියෝ එක මට ගොඩක් දිග කාල සීමාවක් අපිට තියාගන්න බෑ. ඉක්මනට මේ වීඩියෝ එක මට ඉවර කරන්න වෙනවා. 8ක වගේ ප්‍රොෆිට් එකක් ලැබුණා. අපි බලමු. ඒක ප්‍රොෆිට් එක මොකක් වේද කියන එක. තප්පර 33ක් තව ඉතුරු වෙලා තියෙනවා. ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකක් එයිද ලොස් එකක් එයිද කියලා අපි බලමු. අන්තිම තප්පර කීපය තමයි මේ ට්‍රේඩ් එකේ යන්නේ. බලමු තප්පර 19යි. 141යි 156යි මම මේක 156 වෙන්නට පස්සේ ක්ලෝස් කරගන්න උත්සාහයක් දරුවා. හැබැයි ට්‍රේඩ් එක බලන්න ඉක්මනටම නැවතත් ඩවුන් එකකට ගියද. ඒකයි කියන්නේ මේ වගේ බලන්න ප්‍රොෆිට් එකේ තිබ්බ ට්‍රේඩ් එකක් නැවතත් අන්තිම තප්පරේදී ලොස් එකකට ගියා. ඉතින් මම මේක ලොස් එකක් කියලා දැම්මොත් 1.10කින් අපිට ඊළඟ ට්‍රේඩ් එක ගන්න වෙනවා. හරි. ඒකත් 50ෙම මම දෙනවා. බලන්න රෙඩ් කැන්ඩල් එකක් තමයි හැදෙන්නේ. මාකට් එකේ යන රටාව පොඩ්ඩක් බලලා මම තවත් මාකට් එකක් චුට්ටක් try කරලා බලනවා. වෙන මාකට් එකක් අපි උත්සාහයක් දරමු. ඉතින් යාළුවනේ 10 කියන මාකට් එක පොඩ්ඩක් මට ගන්න පුළුවන් වෙයි අප් එකක් විදිහට අපි බලමු. 10 කියන මාකට් එක ගත්තා මම රයිස් එකක් විදිහට බලමු අපි. 130ක දැන්ටම ප්‍රොෆිට් එකක් ලැබුණා අපි. බලමු මේක අපිට ප්‍රොෆිට් එකකින් ක්ලෝස් කරගන්න පුළුවන් වෙයිද? නැත්නම් ට්‍රේඩ් එක ඉවරනකම් බලන් ඉන්න වෙයිද කියලා. බලමු අපි. දැන්ට 127ක ප්‍රොෆිට් එකක් තියෙනවා. බලමු අපි. මේක රයිස් එකක් විදිහට ගත්තේ 141යි. මේ වගේ විනාඩිය ට්‍රේඩ් නම් අපිට කොහොමත්ම කියන්න බෑ අවසාන වෙනකන් ප්‍රතිඵලය මොන වෙයිද කියලා. බලන්න මම ඔයාලට කිව්වා වගේ අවසාන මොහොතේදී ලොකු ඩවුන් එකකට යනවා. ඉතින් මේකත් ලොස් එකකින් ක්ලෝස් වෙයි. 1.88ක් තමයි තව ඉතුරු වෙලා තියෙන්නේ. වෙලාව බලමු. මම කිව්වාට ලොකු ලොස් එකකට ගියා. 1.88 බලමු අපි. ඉතින් මම මේක දෙන්නම් ප්‍රයිස් එකක් විදියට බලන්න. ලොකු ග්‍රීන් කැන්ඩල් එකක් හැදිලා නැවතත් රෙඩ් කැන්ඩල් එකක් හැදුනා. මාකට් එක ලොකු ඩවුන් එකකට ගියා යාළුවනේ. බලමු මේ ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය මොනවා වේද කියලා. 138යි 42යි 170ක්වත් ලැබුණොත් නම් ඉක්මනටම ක්ලෝස් කරනවා. මොකද මාකට් එක අවසාන මොහොතේදීත් ඩවුන් එකකට යන්න අවස්ථාවක් තියෙනවා. ඔයාලා දැක්කා ලොකු ප්‍රොෆිට් එකක තිබ්බ ට්‍රේඩ් එක අවසාන ටයිම් එකේදී ඩවුන් එකකට ගියා. 159යි 166යි 168කින් මේ ට්‍රේඩ් එක ක්ලෝස් වුණා. 1.29ක් 1.88ක් මම ගත්තේ 1.29ක් ප්‍රොෆිට් එකක් ලැබුණා. ඉතින් යාළුවනේ 0.73යි 0.83කින් මම ඊළඟ ට්‍රේඩ් එක ගන්න උත්සාහයක් දරනවා. මොකද මම 10ක් සත 10ක් වැඩි කරලා ගන්නවා මේ ට්‍රේඩ් එකත්. තප්පර 54යි බලමු. මේකේ ප්‍රතිඵලය මොකක් වේද කියන එක බලමු. ට්‍රේඩ් එකේ සමස්ත මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක තියෙන්නේ. හැබැයි මෙතන සපෝට් ලෙවල් එක වැදිලා මාකට් එක පොඩි අප් එකකට යන්න පුළුවන් ගතියක් තියෙනවා. අපි බලමු. මම සපෝට් ලෙවල් එක බලලා තමයි ට්‍රේඩ් ගත්තේ. මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකකින් ක්ලෝස් කරගන්න පුළුවන් වේද කියලා බලමු. 50%ක්ම දැනට ලැබුණා. අපි බලමු මේ ට්‍රේඩ් එක ඉක්මනටම අපිට ප්‍රොෆිට් එකකින් ක්ලෝස් කරගන්න පුළුවන් වේද? ට්‍රේඩ් එක නැත්තම් නැවතත් ලොස් එකකට එයිද කියලා. තප්පර 20ක කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි බලමු. අපිට කියන්න බෑ බලන්න සෙල් ඇට් මාකට් ඔප්ෂන් එක නම් නැති වෙයි. දැන් අපිට කියන්න බෑ ට්‍රේඩ් එකේ ප්‍රතිඵලය මොනවා වෙයිද කියන එක. අන්තිම තප්පර 8 තමයි ඉතුරු වෙලා අපිට තියෙන්නේ. දැන්ට ට්‍රේඩ් එක
ලොස්ට් එක තමයි තියෙන්නේ. අපි බලමු. බලන්න. ඔයාලා දැක්කා අන්තිම තප්පරයේදී ට්‍රේඩ් එකට මොකද වුනේ කියලා. ලොස්ට් එක තිබ්බ ට්‍රේඩ් එක නැවතත් ප්‍රොෆිට් එකකින් ක්ලෝස් වුණා. හරි. මේකත් ප්‍රොෆිට් කරගත්තොත් අපි දෙවෙනි දවසේ ටාගට් එකත් ඇචීව් කරනවා. ඉතින් යාළුවනේ බලන්න මගේ කවුන්ට් බැලන්ස් එක $58.51ක් මම අද දවසේත් හදාගත්තා. ඉතින් මේකත් මම ප්‍රොෆිට් කියලා අද දවසේ ට්‍රේඩ් කරන එක නතර කරනවා. ඉතින් බලන්න දවස් අපි සාර්ථක විදිහට දැන් අපේ ප්ලෑන් එකේ දවස් 37ක් අපි ටාගට් එක ඇචීව් කරගෙන තියෙනවා. ඉතින් යාළුවනේ අපිට මේ දේ කරන්න පුළුවන්. අපි එකතු වෙලා හොඳ ගමනක් යමු. ඉතින් ඔයාලා මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මම අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඕන කෙනෙකුට මම මේ ප්ලෑන් එක ෂෙයා කරනවා යාළුවනේ. ඕන කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාලා ඉල්ලන්න. මේ ප්ලෑන් එකත් එක්ක ඔයාලගේ ජීවිතේ ඔයාලට ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඩොලර් හොයලා ඔයාලගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. ඉතින් යාළුවනේ මම ඊළඟට වීඩියෝ එකක් අරන් එන්නම්. XM කියන ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකෙන් කොහොමද හොඳ අවස්ථාවල් බලලා හොඳ ප්‍රොෆිට් එකක් ගන්න. ඒ වගේම ලොකු ඩිපොසිට් බෝනස් එකක් අපිට හම්බ වෙනවා. ඉතින් බයිනරි කියන එකට වඩා සාපේක්ෂව ගත්තොත් එහෙම XM කියන එකෙන් ලොකු ප්‍රොෆිට් එකක් අපිට ගන්න පුළුවන්. මේ දේවල් මම හැම දෙයක්ම පෙන්නන්නම්. මම ගත්ත ප්‍රොෆිට් එක කොහොමද මම පොඩි account එකක් අප් කරලා මම දිනපතා ප්‍රොෆිට් ගන්න කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.